මට දැන් එතන අර හොඳටම දැනෙනවා ආර්යයන් වහන්සේ අර මම කියන ස්වභාවය එහෙම දකිනකොට එතන දිය වෙනවා ආත්මීය ආරෝපණ බලය අර එන දැනීගෙන එනකොට හැම එකකටම එහෙම එන්නෙම නෑ ආර්යයන් වහන්සේ බොහොම අඩුයි දැන් එනවා පොඩි ඔය ලොකුවට දැන් මේ දවස්වල අවුරුදු හින්දා ඉතින් එක එක ඔය රණ්ඩු හැම ඉතින් ඩිංග සද්දේ වැඩියෙන් ඇහෙනකොට ආරයන් වහන්සේ පොඩ්ඩක් දැනෙනවා ඒක. එතකොට ඇත්තටම බලන්න කියලා එළියට යනකොටම මේක මෙහෙම දෙයක් නේද මේ ශබ්ද වර්ණ එකතු වෙලා මෙතන මේ සිතුවිල්ලක් නේද කියනකොට ආරයන් වහන්සේ එතලින් ගැලවෙන ස්වභාවය දැනෙනවා ආරයන් වහන්සේ. තෙරුවන් සරණයි ආරයන් වහන්සේ මේ ඉතින් මට ඒ ටික ආරයන් වහන්සේට කියන්න ඕනි. නමුත් ඔතන තියෙන්නේ මයින්ඩ් එකක් නේ. මානසිකාරයක්. එතන ආරයන් වහන්සේ ඒක දැන් එහෙම දැනෙනකොට ඇතුළාන්තයෙන් දැනෙනවනේ දැන් මේක. දැනෙන්නේ කියන ඒවා නෙමෙයිනේ. ඕකේ ප්‍රශ්නේ. දැනෙන්නේ කියපු කියන ඒවා දැනෙන්නේ නැහැ. ඔය කියපු ඒවා නෙමෙයි දැනෙන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කියපු ඒවා දැනෙනවා කියලා හිතන එකක් තියෙනවා නම් ඒ දැනෙන එක කියපු රූපේ දාගෙන අර මාව හදාගත්තා වගේ ඒක තමයි එක කියලා හිතාගෙන ඉන්න එකක් තමයි එන්නේ. මයින්ඩ් එකෙන් ගන්නකොට එහෙම. තේරෙනවද මේ කියන කතාව? මොකක් හරි දැනෙන එකක් එනකොට දැන් අපි රසක් දැනනවා කියමු. අපි ගන්නවා අන්නාසි රස කියලා. එතකොට ඒක මයින්ඩ් එකෙන් ගන්න සිතුවිලින් ශබ්ද වර්ණ දාගත්ත ඒවානේ. නේ? අපි එතන ඉඳන් කන්නේ අන්නාසිනේ. එහෙමයි ආරයන් අපි වහන්සේ. එහෙම තමයි ජීවත් වෙන්නේ. එහෙම තමයි මම හැදෙන්නේ. ඒත් අන්නාසි කන කෙනෙක් ඉන්නවා. දැන් මේ ධර්මයේ වුණත් ඊට පස්සේ දැන් උතර දැනෙන එකක් එනවනේ. ඕක අපි මයින්ඩ් එකෙන් ගත්තොත් අර අන්නාසි හදාගත්තා වගේ ඊට පස්සේ තවත් චිත්ත රූපයක් හදාගන්නවා. ශබ්ද වර්ණ ටිකක් දාගෙන හදාගන්නවා මේක තමයි මේක කියලා. එහෙම මයින්ඩ් එකෙන් හදාගත්තොත් මේක තමයි මේක කියලා එහෙම හිතාගත්ත කෙනෙක් ඉන්නවා. ආරයන් වහන්සේ එතකොට ඒක දැන් මට කියනකොට ඉතින් මට දැන් කියන්න වෙන්නේ ආරයන් වහන්සේ වචන ටිකත් එක්ක තමයි. ඒක හරියන්නේ නැහැ. ඔය කියන විදිහ හරියන්නේ නැහැ. ඉතින් ඔය ස්වර්ණමාලත් කියන්නේ ඔහොම නෙමෙයිනේ කියන්නේ. අහගෙන ඉන්න තව ටිකක් අහගෙන ඉන්න තව ටිකක් කොහොමද කියන්නේ? දැනෙන අය කියන විදිහකුත් තියෙනවා. නොදැනෙන අය කියන විදිහකුත් තියෙනවා. දැනෙන එක හිතලා කියන අයත් කියන විදිහකුත් තියෙනවා. ඒ කියන්නේ දැනෙන එක හිතලා මම ඉන්නකන් එයා හිතනවනේ. ඒ ගලප ගන්න යනවා. ගලපන්න යනවා. එතකොට එයා මමයා ඉඳගෙන මම නැති එකක් දැනෙනවා නම් මමයා ඉඳගෙන ඒක දැනෙන්නේ කොහොමද? එහෙනම් මමයා ඉඳගෙන දැනෙන එක මමයා ඉන්න නිසා නැති කරගෙන කියනවා. මමයානේ කියන්නේ. මමයා ඉන්න තාක්කල් මමයා නැති එකක් කියනවා ප්‍රශ්න එනවා. මමයා ඉන්න තාක්කල් මමයා නැති වෙන අත්දැකීම